ආදරය කරන කෙනෙක්ව රැකබලා ගැනීම ඇත්තටම හරිම බරපතල වගකීමක්. ඉතින් ඊත් එක්ක එන දැවැන්ත බර, ඒ හැඟීම හරිම සාමාන්‍ය දෙයක්. අද අපි කතා කරන්නේ ඒ ගැනයි. ඔන්න බලන්න මේ වැදගත් අදහස. විවේකයක් ගන්නවා කියන එක සුඛෝපභෝගී දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම තමන්ගේ පවුලේ යහපැවැත්ම වෙනුවෙන්ම ලබා ගන්න ඕන අයිතිවාසිකමක්. හොඳයි, එහෙනම් අපි මේ මාතෘකාව තව ටිකක් ගැඹුරට හාරලා බලමු. අද අපි කතා කරන්න යන්නේ මේ කියන විවේක සත්කාරය ගැන. ඒ කියන්නේ ආදරය කරන අයව බලා ගන්න අයට සහනයක් ගැන දෙන දෙයක් ගැන. එහෙනම් අපි මුලින්ම බලමු රැක බලා ගන්න කෙනෙක්ට දරන්නවන මේ කියන නොපෙනෙන බර මොකක්ද කියලා. විශේෂයෙන්ම වයසක කෙනෙක්ව එහෙමත් නැත්නම් විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක්ව බලා ගන්නකොට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? මේ තරම් ලොකු වගකීමක් දරන කෙනෙක්ට මේක පෞද්ගලික ජීවිතයට කොයිතරම් බලපානවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? ඉතින් අපි කතා කරන්න යන විසඳුම හරියටම තේරුම් ගන්න නම් මේ தત્ත්වය දැනගෙන ඉන්න එක හරිම වැදගත්. හොඳයි, දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම තැනකට එන්නේ. විවේක සත්කාරය කියන්නේ නිකම් විවේකයක් නෙවෙයි. ඒක අයිතිවාසිකමක් කියන කාරණයට. එහෙනම් අපි බලමු මේ කියන විවේක සත්කාරය කියන්නේ හරියටම මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක තමයි රැක බලා ගන්න අයට ටිකකට හුස්මක් ගන්න, Tamande වැඩක් බලා ගන්න, ඒ කියන්නේ නැවත ප්‍රාණවත් වෙන දෙන తాවකාලික විරාමයක්. මේක නිකම්ම විවේකයක් විතරක් නෙවෙයි. හිතන්න මේ ලැබෙන කාලය ඇතුළත තමන්ගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් හිතන්න, යාළුවෙක් එක්ක කතා කරන්න, ශරීරයට වගේම මනසටත් පොඩි නිවාඩුවක් දෙන්න ලැබෙන කොච්චර වටිනා අවස්ථාවක්ද කියලා. හොඳයි, එහෙනම් අපි බලමු මේ විවේකය කොහොමද කෙනෙක්ගේ මනසටයි ශරීරයටයි නැවත ප්‍රාණයක් නැවුම් බවක් ගෙනෙන්නේ කියලා. ඉතින් මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? බලන්න. එකක් තමයි මානසික පීඩනය ගොඩක් දුරට අඩු වෙනවා. අර එක දිගටම මහන්සි වෙලා හිම්බත් වෙන එක, ඒ කියන්නේ බර්න් අවුට් වෙන එක නවතිනවා. ජීවිතේට නැති වෙලා තිබුණු සමබරතාවයයි ශක්තියයි ආයෙත් ලැබෙනවා. කිසිම වර්ධකාරී හැඟීමක් නැතුව විවේකයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ සම්බන්ධතා, ඒ කියන්නේ යාළුවෙක් ආශ්‍රය කරන්නත් වෙලාවක් ලැබෙනවා. මේ වෙනස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එක පැත්තකින් මානසික පීඩනය, අනිත් පැත්තෙන් ජීවිතයට ලැබෙන සමබරතාවය. එක දිගට තියෙන වෙහෙස වෙනුවට නැවට ආරෝපණය වුණු නැවුම් ශක්තියක්. තනිකම වරදකාරී හැඟීම වෙනුවට අලුත් වුණු සමාජ සම්බන්ධතා. මේක ලොකු පරිවර්තනයක්. හරි. එහෙනම් මේක කොහොමද කරගන්නේ? අපි දැන් කතා කරමු ප්‍රායෝගික පැත්ත ගැන. මේ වගේ සහයක් ලබා ගන්න තියෙන විවිධ ක්‍රම මොනවද කියලා බලමු. මෙතන තියෙන හොඳම දේ තමයි මේක හරිම නම්‍යශීලී වීම. ඒ කියන්නේ සමහර විට අවශ්‍ය පැය කීපයකට විතරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දවස් කීපයකට උදව්වක් ඕනේ වෙන්න පුළුවන්. මොන වගේ අවශ්‍යතාවයක් තිබුණත් ඒකට ගැළපෙන විකල්පයක් හොයාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් විවේක සත්කාරය ලබා ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අවිධිමත් සත්කාරය. ඒ කියන්නේ හරිම සරලව පවුල කෙනෙක්ගෙන්, යාළුවෙක්ගෙන් හරි අසල්වැසියෙක්ගෙන් හරි උදව්වක් ඉල්ලන්න එක. දෙවෙනි එක තමයි විධිමත් සත්කාරය. මෙතනද වෙන්නේ පුහුණුව ලැබපු වෘත්තිකයෙක්ම ගෙදරට අවිත් උදව් කරන එක. තුන්වෙනි ක්‍රමය තමයි ප්‍රජා වැඩසටහන්. සමහර විට පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් වගේ ආයතන හරහා මේ වගේ සේවාවන් සපයනවා. අපි මේ කතාවේ හරය ආයෙත් මතක් කරගමු. විවේක සත්කාරය කියන්නේ තමන්ගේ වගකීමේ පැනලා යන එකක් නෙවෙයි. ඊට හාත්පස්සෙන්ම මෙලස්. මේක තමන්ගේ වගකීම තවත් හොඳින්, තවත් සාර්ථකව කරන්න අවශ්‍ය කරන නැවුම් බවයි මානසික ශක්තියයි ලබා දෙන හරිම වටිනා මෙවලමක්. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. තමන්ගේ ජීවිතේට ඒ සමබරතාවය ආයෙත් ගෙන්න අද දවසේම ගන්න පුළුවන් මේ පුංචි පියවර මොකක් වෙන්න පුළුවන්ද?